සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා චාරිකාව එපිසෝඩ් එකට. ඉතින් මිත්‍රවරුනි, ලූපින් කතා මාලාවේ තවත් දිගෑරුමකට යන්නයි අද මේ සූදානම. අද කොටසට යන්න කලින් කොටස ගැන පුංචි මතකාවර්ජනයක් කරන් ඉමු. මේ යුද්ධයේ මැද්දට පෙලග්‍රීන් එසෑන්ගේ පුතාව මැදිහත් කරගත්තා. කෙසේ නමුත් අපේ එසෑන්ට පුළුවන් වෙනවා හැම කරදරයකින්ම වගේ තමගේ පුතාව බේරගන්න. ඉතින් මේකට රිටර්න් එකක් වශයෙන් එසෑන් හදනවා පෙලග්‍රීන්ගේ දුව ජුලියට් ලව්වා ඇයගේම තාත්තව හිරේ යවන්න. ඉතින් ජුලියට් කීත දිනාගත් එසෑන්ට පුළුවන් වෙනවා ජුලියට්ට තමන්ගේ අම්මා ගාවට ගිහින් තමන්ගේම තාත්තා ගැන ඇත්තම කතාව අහගෙන පත් කරන්න. ඉතින් මේ පාපොච්චාරණය අවසානයේදී පොලිසිය විසින් නැවිලා පෙලග්‍රීන් අත්අඩංගුවට අරගන්නවා. එහෙනම් මෙතෙන් පටන් ඉදිරියට මොකද වෙන්නේ කියලා අද බලමු චාරිකාව එපිසෝඩ් තුලින්. අද කොටස පටන් ගන්නකොට ටිකක් අමුතු සිදුවීමක් වෙනවා. කතාවේ අපි මීට පෙර දැකලා නැති නාදුරන මිනිසෙක් වීදිය දිගේ මේතිට ඇවිදගෙන යද්දී කවුදෝ කෙනෙක් ඇවිල්ලා මොහුගේ ඇඟේ හැප්පෙනවා. මේත් එක්කම අපේ එසෑන් මෙතනට එනවා ඔබට කරදරයක් නැහැ නේද කියාගෙන. ඒකව මොහොතේ අර හැප්පෙච්ච කෙනා මේ මිනිසයාගේ බීෆ් කේස් එකත් අරගෙන මෙතනින් දුවන්න පටන් ගන්නවා. ඉතින් මේත් එක්ක මෙසෑනුත් මේ මිනිසයාව ෆලෝ කරනවා. කොහොම හරි ටික වෙලාවක් මේ මිනිසයා විදිහට බලාගෙන ඉන්නකොට එසෑන් බීෆ් කේස් එකත් අරගෙන ආයෙත් මෙතනට එනවා. ඔයාට ගොඩක් ස්තුතියි. මොකුත් අඩුවක් නැහැ නේද? නෑ හැම දෙයක්ම තියෙනවා. හැම දෙයකටම ස්තුතියි. සුබ දවසක්. ඒත් එක්ක මෙසෑන් අනිත් පැත්තට කියනවා සුබ දවසක් ලූකස් කියලා. ඒක කියලා එසෑන් මෙතන යනකොට මේ මනුස්සයා දැන් ඔය කල්පනා කරන්නේ මේ මිනිහා කොහොමද තමන්ගේ නම දන්නේ කියන එක ගැනයි. ඉතින් මේ අතරවාරයේ වෙනකොට පෙලග්‍රීන් ඉන්නේ පොලිසිය බාර යටතේ. ඒත් ඉතින් මේ මිනිහව වැඩි වෙලාවක් පොලිසියට හිර කරන් ඉන්න හම්බෙන්නේ නැහැ. මූ කෙලින්ම කියනවා අභ්‍යන්තර කටයුතු බාර ඇමතිතුමා තමන්ගේ උදේ යාළුවෙක් කියලා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් ප්‍රශ්න කරමින් ඉන්නකොට කිව්වත් වගේම අභ්‍යන්තර කටයුතු බාර ඇමතිතුමාගෙන් මෙයාලට කෝල් එකක් එනවා. එක කෝල් එකෙන් පෙලග්‍රීන් නිදහස්. කොහොම හරි මේ ප්‍රශ්න කිරීම වලදී පෙලග්‍රීන්ගෙන් ඉතාමත් වැදගත් දෙයක් මෙයාලට දැනගන්න ලැබෙනවා. ඒ තමයි මෙයාලා මෙච්චර දවසක් හොයපු කෙනාගේ නම එසෑන් ඩියොප් කියන එක. කතාවේ ෆ්‍රේම් එක එතනින් කට් වෙනවා ජුලියට්ට. ජුලියට් ටික වෙලාවක් මෙතනට එලා ඉන්නකොට එසෑනුත් ටිකකින් එනවා. මොකක්ද ප්‍රශ්නේ? තාත්තා හිරෙන් නිදහස් වෙලා. පුදුම වෙන්න දෙයක්වත් නැහැ. එයා හැමෝම වගේ අඳුරනවනේ. එයා හොයාගත්තොත් එම් පොලිසියට කතා කරේ කවුද කියලා බය වෙන්න එපා. ඔයා නෙවෙයිනේ පොලිසියට කතා කරේ. අනික මේ වැඩේ කරු පොලිස්කාරයා හොඳ ආදෙක්. මිනිහා කාටවත් කියන එකක් නැහැ. මේ ප්‍රශ්නත් එක්ක ජුලියට් හදන්නේ එයාගේ සමාගමෙන් ළමයි වෙනුවෙන් තියන අද විවිධ ප්‍රසංගයත් නවත්තන්නයි. නමුත් එසෑන් කියනවා ඒ දෙක කරන්න එපා කියලා. මේ විවිධ ප්‍රසංගයෙන් ගොඩක් සල්ලි එකතු වෙනවා අවශ්‍යතාවයන් තියෙන ළමයි වෙනුවෙන්. අනතුරු ටිකකින් එසෑන්ට කෝල් එකක් එනවත් එක්කම ඔහු මෙතනින් පිටව යනවා. මේ අතරවාරයේ වෙනකොට පෙලග්‍රීන් තමන්ගේ ප්‍රධානතම මිනිමරුවන් දෙන්නත් එක්ක සාකච්ඡාවක එසෑන් ගැන දිගින් දිගටම තොරතුරු හොයාගෙන යද්දී මෙයාලට දැනගන්න ලැබිලා තියෙනවා එසෑන්ගේ යාළුවා වෙච්ච අපේ බෙන්ජමින් ගැන. ඉතින් බෙන්ජමින්ගේ පස්සෙන් ගියොත් එසෑන් ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙයි කියලා තමයි බ්‍රූනෝ කියන්නේ. ඉතින් මෙතනින් එහාට මේ වැඩේ තමයි බාර ගන්නම් කියලා බ්‍රූනෝ කියද්දිත් පෙලග්‍රීන් මේ වැඩේ ආයෙත් ලියනාඩෝට බාර දෙනවා. මූ දැන් කීපාරක් නම් මේ වැඩේ අනාගත්තද නේද? අනතුරුව ලියනාඩෝ මෙතනින් පිට වෙලා ගියාම පැස්කල්ව නවත්තගත පෙලග්‍රීන් මෙහෙම කියනවා. ඔහුගේ අතින් දඩුවම් ලැබෙන්න තරම් පෙරදි වෙලා තියෙනවා. පේන විදියට මේකට සුසු අවස්ථාවක් වගේ. මොකක්ද ඒ කතාවේ තේරුම කියලා තමයි පැස්කලුත් කල්පනා කරන්නේ. එසෑන් බෙන්ජමින් එක්ක තමයි ඔය විදියට කෝල් එක යන්නේ. බෙන්ජමින්ට දැන් අර බලු පැටියව තියාගෙන එපා වෙලාලු තියෙන්නේ. ඇයි ඉතින් මෙයාක පෙලග්‍රීන්ගේ නමය නැයන වෙලාවට බුරනවනේ. ඉතින් එසෑන් කියනවා එහෙනම් එයාව මං ඉන්න තැනට අරන් එන්න කියලා. අනතුරුව බෙන්ජමින් තමන්ගේ කඩਿੱත් වහලා බලපැටියත් එක්ක පිටත් වෙද්දී මෙන්න ලියනාඩෝ බෙන්ජමින්ව ෆලෝ කරන්න පටන් ගන්නවා. මේ අතරවාරේ පොලිසියෙන් අපේ ක්ලේයාව ගෙන්නලා එසෑන් ගැන ප්‍රශ්න කරන්න. නමුත් ක්ලේයා මෙතනදී එසෑන් ගැන කිසිම දෙයක් මෙයාලට කියන්නේ නැහැ. ඉතින් යාළුවෝ දෙන්න ඔන්න ඔය විදියට එසෑන්ගේ ප්ලේස් එකේදී හම්බ වෙනවා. දෙන්නත් එක්ක ඇතුළට යද්දී ලියනාඩෝ ඈත ඉඳන් මෙයාලා දිහා හොඳට බලාගෙන ඉන්නේ. බෙන්ජමිනුත් ඇතුළට ඇවිල්ලා වැඩි වෙලාවක් ඉන්නේ. මිනිහට වැඩක් තියනවා කියලා ඩයල් එකක් යනවා. දැන් ඉතින් අපේ එසෑන් නාතල්ලගේ සින්දුවකුත් දාගෙන දවල්ට කෑම හදන්නයි යන්නේ. බෙන්ජමින් මේ විදිහට මෙතනින් යනවත් එක්කම වගේ අනිත් පැත්තෙන් ලියනාඩෝ හොරෙන්ම ඇතුල් වෙනවා. ඉතින් එසෑන් ආතල්ලගේ සින්දුවක් දාගෙන කෑම හදමින් ඉන්නකොට ලියනාඩෝ ටිකෙන් ටික හැමින් සීරුවේ පිස්ටල් එකට සප්‍රේෂයකුත් අය කරගෙන එසෑන් ගාවට ලං වෙනවා. නමුත් මේ වෙලාවේ කවුරුත් හිතන්නේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එක පාටම ලියනාඩෝගේ පිටිපස්සෙන් මතුවෙච්ච පැස්කල් ලියනාඩෝගේ බෙල්ල හිර කළා ඔහුව මරන්න හදනවා. මේ වෙලාවේ එසෑන්ට පොඩි ශබ්දයක් ඇහෙනවත් එක්ක එයා සැකයට වගේ සින්දුව නවත්තලා හොඳින් ඇහුම්කන් දෙනවා. ඒත් දැන් එහෙම මොකුත් ඇහෙන්නේ නැති නිසා එසෑන් ආයෙත් සුපුරුදු පරිදි Taman කරමින් හිටු වැඩේ පටන් ගන්නවා. ලියනාඩෝව ඝාතනය කළ දව පැස්කල් ඉක්මනට මෙතනින් එළියට ඇවිල්ලා පොලිසියට කෝල් එකක් අරන් කියනවා මං හිතන්නේ තුන්වෙනි මාවතේ අංක 12 එපාර්ට්මන්ට් එකේ වලියක් යනවා. ඒක ගොඩක් සාහසිකයි වගේ. ඔයාලා කවුරු හරි එව්වොත් හොඳයි. එපාර්ට්මන්ට් එකේ හිමිකාරයාගේ නම එසෑන් ඩියොප්. ඉතින් මේ පණිවිඩය පොලිසියට ලැබෙනවත් එක්ක පොලිසිය දැන් ඉතින් ආය භූමි තෙල් ගහපු ගැරඩියෝ වගේ ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔක්කොම මිත්‍රවරුනි පෙලග්‍රීන්ගේ වැඩ තමයි. ඉතින් පොලිසිය ඉක්මනට මේ විදිහට ක්‍රියාත්මක වෙද්දී තමන්ගේ නිවසට වෙලා පාඩුවේ කෑම හදමින් හිටපු එසෑන් දකිනවා තමන්ගේ පුතාව පැහැරගත්ත මනුස්සයාගේ බොඩි එක තමන්ගේම සාලේ ඔය විදිහට වැටලා තියෙනවා. මේක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේත් එක්කම වගේ පොලිසිය නලා ශබ්දයක් එසෑන්ට ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඔහු ඉක්මනටම තමන්ගේ තැනින් පිට වෙලා ඉන්නකොට පොලිසියෙන් ඇවිල්ලා එසෑන් හිටපු එපාර්ට්මන්ට් එක සම්පූර්ණයෙන්ම වට කරනවා.
ඉතින් මේ සිද්ධ වෙච්ච මරණය දැන් රට පුරාම ලැබුගින්නක් වගේ පැතිරෙන්න අරගෙනයි තියෙන්නේ. ඇසෑන් තමයි දැන් මේ මරණයට සම්පූර්ණ වැරදිකරු බවට පත් වෙලා ඉන්නේ. ප්‍රවෘත්ති වලින් මේ සිද්ධිය ක්ලියර් දකිනකොට එයාටත් හිතා ගන්න බෑ. මේ සිද්ධිය ජුලියට් දකින්නවත් එක්කම එයා ඇසෑන්ට කෝල් එකක් ගන්න හැදුවත් ඇසෑන් මේ වෙලාවේ දුරකථනයට ප්‍රතිචාරයක් දක්වන්නේ. මේ වෙනකොට මිත්‍රවරුනි පොලිසිය මගින් ඇසෑන් හිටපු ඇපාර්ට්මන්ට් එක සම්පූර්ණයෙන්ම ඉන්වෙස්ටිගේෂන් කරන්න පටන් අරගෙනයි තියෙන්නේ. මේ තැන පුරාවටම තියෙන අමුතු දේවල් දැකලා කට්ටියත් ෆුල් හොල්ම. මෙයාර අපිට ප්‍රශ්න කරන්න දුන්නේ නැති මිනිස්සයා නේද? මං හිතන්නේ ඇසෑන් අපිට කලින් ඉස්සර වෙලා වගේ. බලන්නකො මං හොයාගත්ත දේ. කතාවේ පළවෙනිම එපිසෝඩ් එක බලපු කට්ටියට නම් ඔය පෑන මතක ඇති. ටික වෙලාවකින් මෙතන ඩුමොන් නැවිල්ලා කැප්ටන්ට පැත්තකට එන්න කියනවා. මෙතනදී ඔය අපේ යූසෆ් අරගත්ත ඉටිබන්ධන් රථවනය ඔයාලා ටිකක් මතක තියාගන්න. ඉතින් කැප්ටන් එක ප්‍රයිවට් කතාබහකට ආපු කමිෂනර්තුමා කියනවා මං කැමති නෑ මේ විමර්ශනය ගැන මිනිස්සු දැනගන්නවට. ඒ නිසා මං කැමති මේ පරීක්ෂණයේ සාක්ෂි වලට ප්‍රවේශනය සීමා සහිත කරන්න. ඒ කියන්නේ දැන් ඉතලා ඔයාටයි මටයි විතරයි මේවා පරීක්ෂා කරන්න අවසර තියෙන්නේ. මං හිතන්නේ මේ සාක්ෂි අතර පෙලරීන්ගේ මොනවා හරි තිබිලා මාට්ටු වෙයි කියලා ඩුමොන් බයලාද කොහෙද ඉන්නේ. කැප්ටන්ටත් දැන් මේ කමිෂනර්තුමාගේ වැඩ ගැන එන්නෙන්නම සැකයි. මිත්‍රවරුනි වන්නේ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඔන්න ඉතින් මේ මාසේ ලෝකෙ ලොකුම ලීග් තරඟාවලිය වන IPL මැචස් පටන් ගන්නයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් මේ තරඟ බලන අතරතුර ඒවට ලන්සු තියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිකට් මැච් එක කවුද දිනන්නේ? කවුද වැඩිම ලකුණු රැස් කරගන්නේ? වගේ දේවල් අනුමාන කරලා ඔයාලට මුදල් තෑගි විතරක් නෙමෙයි iPhones, BMW cars, laptops වගේ ගොඩක් දේවල් වල ජයග්‍රහණය කරගන්න පුළුවන්. තව ඔයාලට මේක ඇතුළේ ප්ලේ කරන්න පොඩි ගේම්ස් ඕන තරම් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එක මතක් කරලා චාරිකාව 66 කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා බෝනස් එකක් අරගන්න. තවත් විශේෂ අවස්ථාවක් ගැන ඔයාලට කියන්නයි හදන්නේ. චාරිකාව 66 කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා අලුතෙන් රෙජිස්ටර් වෙන 5 දෙනෙකුට රුපියල් 1000 ගානේ ෆස්ට් ඩිපොසිට් 5ක් අපි ගන්න ලබා දෙනවා. වැඩි විස්තර දැනගන්න පහළ තියෙන WhatsApp channel එකට join වෙලා ඉන්න. මේකට ඔයාලට සල්ලි දාන්න වගේම සල්ලි ගන්නත් හරිම ලේසි. iPay, UPay, සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් කරලා හරි ඔයාලට සල්ලි දාන්න වගේම ඔයාලා දිනන සල්ලි ඔයාලට බොහොම පහසුවෙන් අරගන්නත් පුළුවන්. කමෙන්ට් එකේ පින් කරලා වැඩි විස්තර චෙක් කරලා බලන්න. බෙන්ජමින් තමගේ සාප්පුවට වෙලා වැඩක් කරමින් ඉන්නකොට ඇසෑන්ගෙන් කෝල් එකක් එනවා. දැම්ම අත්‍යවශ්‍ය කරන දේවල් ටික විතරක් අරගෙන ඔතනින් පැනගන්න. ඉතින් බෙන්ජමින් නික්මටම තමන්ට ඕනි කරන දේවල් ටික විතරක් බෑග් එකකට දාගෙන සාප්පුවෙන් පිට වෙනවා. හෙලෝ කියන්න. ඔයා දැන් කොහෙද ඉන්නේ? හරියටම දන්නේ නැහැ. වීදියේක ඇවිදගෙන යන ගමන් විශ්වාසයිද ඔයාගේ පස්සෙන් කවුරුත් එන්නේ නැහැ කියලා. ඔයා මම ඉන්න තැනට ආපු වෙලාවේ කවුරු හරි ඔයාගේ පස්සෙන් නැවිත් තියෙනවා. ඒ හින්දා හොඳට බලන්න. පිටිපස්ස බලනකොට තමයි බෙන්ජමින් දකින්නේ. හපොයි කෙලියා. ඔව් මගේ පිටිපස්සෙන් කවුද ආදෙක් එනවා. හොඳයි හැරිලා බලන්න එපා. වැදගත්ම දේ තමයි සූක්ෂම වෙන එක. සාමාන්‍ය විදියට ඉන්න බලන්න. ඉතින් එසෑන්ගේ මග පෙන්වීම යටතේ බෙන්ජමින් මේ විදියට ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකකින් වාඩි වෙනවා. පැස්කලුත් ඉතින් ඇවිල්ලා බෙන්ජමින්ගේ අනිත් පැත්තෙන් වාඩි වෙනවා. ඔයා කියන දේවල් ඔහුට ඇහෙනවද? ඔව් හරි අහගන්න. ඊයේ මම ඉන්න තැනේදී කවුද හාදෙක්ව මරලා දාලා. ඒ මිනිමරුව තමයි ඔතන ඉන්න හාදයා. මේ බයලා ඉන්න මනුස්සයා එසෑන් තවත් හොඳටම බය කරා. මේත් එක්කම බස් එකකුත් එනවා. එසෑන් බෙන්ජමින්ට කියනවා බස් එකට ගොඩ වෙන්න කියලා. ඉතින් බෙන්ජමින් ගිහින් බස් එකට නැංගකට පස්සේ පැස්කලුත් බෙන්ජමින්ගේ පස්සෙන්ම ඇවිල්ලා බස් එකට ගොඩ වෙනවා. ඊට පස්සේ බස් එක පිට වෙන්න දොර වැහෙනවත් එක්කම බෙන්ජමින් බස් එකෙන් එළියට පැන ගන්නවා. මේත් එක්කම එසෑන් හොල්වනවා වගේ පිටිපස්සෙන් මතුවෙනවා. තව පොඩ්ඩෙන් බෙන්ජමින්ට හાર્ට් ඇටැක් ඇදිලා තමයි නතර වෙන්නේ. දැන් අපි මොකක්ද කරන්නේ? අපි අතුරුදහන් වෙනවා. කතාව එතනින් ඇදෙනවා මිත්‍රවරුනි අතීත සිදුවීමකට. මේ තමයි මේ නගරයේ පිහිටා තියෙන පැරණි උමන් දුම්රිය මාර්ගය. ඉතින් නැසානුයි බෙන්ජමිනුයි එනවා එක දවසක් මේ උමන් මාර්ග ඔස්සේ පොඩි ඇඩ්වෙන්චර් ගමනක් යන්න. ටිකට් දෙකකුත් අරගත්තාම මේ තැවිලි පාට කොණ්ඩේ තියෙන ගෑනු කෙනා මේ දෙන්නට උමන් මාර්ගවල සිතේමකුත් ලබා දෙනවා. මේ සිතේ මේ උමන් මාර්ග ගොඩක් පෙන්눔 කරලා තිබුණත් සාමාන්‍ය මිනිසුන්ට ඒවට යන්න අවසර නැහැ. කොහොම හරි ඉස්කෝලේ ව්‍යාපෘති වැඩකට කියලා තමයි මේ දෙන්න මෙතනදී කියන්නේ. ඉතින් මේ කාන්තාව මේ දෙන්නට තවත් වැඩිදුරට ගවේෂණය කරන්න සාමාන්‍ය සිතේමකට වඩා ටිකක් විශේෂ සිතීමක් ලබා දෙනවා. ඒත් එයා කියනවා මම මේක දෙන්නම්. ඒත් ඔයාලා පොරොන්දු වෙන්න ඕනේ මේක ආපහු ගෙනත් දෙනවා කියලා. ඉතින් මේ පොරොන්දු යටතේ සිතේමත් අරගෙන දැන් යාළුවෝ දෙන්න සැඟවිච්ච උමං ගවේෂණය කරන්නයි හදන්නේ. කතාව ආයෙත් වර්තමානයට. අපේ එසෑන් මේ වෙනකොට හොරෙක්, අපරාධකාරයෙක්, ඒ වගේ මිනිමරුවෙක් බවටත් සමාජ මාධ්‍ය තුල පත් වෙලා හමාරයි. දැන් තමයි පොලිසිය අනිත් කට්ටියත් විශ්වාස කරන්නේ යූසෆ් මෙච්චර කාලයක් ලූපින් එක්ක මේ අපරාධය සම්බන්ධ කරන්න උත්සාහ දරපු එක ඇත්ත කියන එක. මේ වෙලාවේ සෝෆියා කියනවා අපි ඔක්කොමලා දැන් ඔයාගේ අදහස් එකක වෙලා තිබුණත් ඔයා මොකද දැන් ඔය මූණෙල්ලන් ඉන්නේ කියලා. යූසෆ්ට මේ සිද්ධ වෙන දේවල් ගැන එයාට විශ්වාසයක් නැහැ. ඒ වගේම ඔහු විශ්වාස කරන්නේ නැහැ එසෑන් ඩියෝප් අර ඝාතනය සිද්ධ කරන්න නැති කියලා. මේ වෙනකොට මුළු රටම හොයන අපරාධකාරයා බවට එසෑන් පත් වෙලා හමාරයි. පත්තරවලද ටීවී එකේද හැමතැනම එසෑන්ගේ පින්තූර. යාළුවෝ දෙන්නත් එක්කලා දැන් ඔය එන්නේ කන්ටේනර් යාඩ් එකක් තියෙන ස්ථානයක් වෙතටයි. මෙතනට එන ගමන් එසෑන් ඔය ඉදිරියෙන් එන මිනිස්සයාගේ ඇඟේ හැප්පෙනවා. අනතුරු අදාළ පාස්කෝඩ් එකක් ගහලා දෙන්නත් එක්කලා මේ කන්ටේනර් යාඩ් එකට ඇතුල් වෙනවා. කොහෙන්ද ඔයාට ෆෝන් එකක්? අර මිනිස්සයාගෙන් තෝ කිස්සුවේ. ඒ මිනිස්සයාට අවුරුදු 50ක් විතර ඇති. ඒ කියන්නේ මේකේ පාස්කෝඩ් එක අනිවාර්යෙන්ම
උපන් දිනයක් වෙන්න ඕනි. කීපයක් try කරද්දී ෆෝන් එකත් අන්ලොක් වෙනවා. මේ කන්ටේනර් පෙට්ටිය අතර තියෙනවා මෙයාලට විශේෂ වෙච්ච එක් කන්ටේනර් පෙට්ටියක්. ඉතින් අන්නේ අංක 12 කියන කන්ටේනර් පෙට්ටියට තමයි දෙන්න ඊගාවට ඇතුල් වෙන්නේ. මේ අතරවාරේ ඩුමෝන් තමන්ගේ කාර්යාලයටලා වැඩ කරමින් ඉන්නකොට පෙලරිගින්ගේ මැසේජ් එකක් එනවා එසෑන්ගේ සගයා බෙන්ජමින් ගැන කියලා. ඉතින් මේත් එක්ක මේ පණිවිඩය කැප්ටන්ට ගිහින් දුන්නාම පොලිස් කණ්ඩායම ඉක්මනටම ක්‍රියාත්මක වෙලා බෙන්ජමින්ගේ ෂොප් එකත් පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මෙතන තියෙන මේ දේවල් දකිද්දි කට්ටිය කියනවා අනිවාර්යෙන්ම මෙයා තමයි ඩියොප්ගේ අපරාධ සහායකයා කියලා. එතකොට මෙයාලා කොහෙද යන්නේ නැත්තේ? මේ තැනේ කොතන හරි හෝඩුවාවක් තියෙන්න ඕන. ඉතින් මෙතන පරීක්ෂා කරනකොට සෝෆියාට අර කන්ටේනර් බොක්ස් එක ගැන හෝඩුවාවක් හම්බ වෙනවා. ඉතින් ඊගා මොහොතෙන් පොලිස් කණ්ඩායම එන්නේ ඒ ස්ථානයේ වෙතටයි. මේ දෙන්න තවමත් දන්නේ නැහැ පොලිසියෙන් මේ ස්ථානයට ඇවිල්ලා තියෙන වගේ. එසෑන් ෆෝන් එක ගොබ ඉන්නකොට බෙන්ජමින් අහනවා මොකද්ද කරන්න කියලා. මම මේ මගේ පෝස්ට් වලට කමෙන්ට් කරනවා. ඒකට බෙන්ජමින්ට හොඳටම කේන්ති යනවා. වීලු කරනවාද? හරිනම් දැන් අපි පැරිසියෙන් පැනලා යන්න ඕන. ඒත් ඉතින් පැනලා යනවා කියන්නේ වර්ධ පිළිගත්තා සමානයි. නොකරු වර්ධක් පිළිගන්න එසෑන් සූදානම් නැහැ. මම වැරදිකාරයෙක් නෙවෙයි. මගේ තාත්තට කරා වගේම මම මාවත් දැන් වැරද්දකට අහු කරලායි තියෙන්නේ. චාලට් වෙනුවෙන් අපි ගාව සැලස්මෙන් ඔප්පු වෙයි. අපි නිර්දෝෂී කියලා. ඔයාලා හිතන්නේ එසෑන් මේ නිකන් ඉන්න බැරුවට කමෙන්ට් කරනවා කියලාද? ඉතින් පොලිසිය මේ වෙනකොටත් කන්ටේනර් යාඩ් එක තුලට ඇතුල් වෙලා ඉන්නේ. ඔවුන් අංක 12 කියන කන්ටේනර් පෙට්ටිය හොයමින් මේ විදිහට එද්දී මේ සිද්ධ වෙන්න යන අනතුරේ ඉව එසෑන්ට දැනෙනවා. ඉතින් ඔහු ඉක්මනටම හංගලා තිබු උමම් මාර්ගවල සිටියමකුත් අරගෙන දැන් මේ කොහෙද යන්න හදන්නේ? මේ සිදුවීම් මාලාව මේ විදිහට සිද්ධ වෙද්දී අපේ රාහුල් දැන් කියවන පොතේ නම තමයි මිත්‍රවරුනි අර්සෙන් ලූපින්ට එරෙහිව ෂර්ලොක් හෝම්ස්. හරි ලස්සනට පොතත් එක්ක කතාව ගලවලා තියෙනවා. පොලිසිය මේ වෙනකොටත් අදාළ කන්ටේනර් පෙට්ටිය හොයාගෙන ඔවුන් තොරත් කඩාගෙන ඇතුල් වෙනවා. නමුත් ඇතුළට ආවිලා වටපිටාව බැලුවත් කවුරුත් පේන්නේ නැහැ. කෝෆි ගත්තාම රස්නේ. ඒ කියන්නේ යාලා මෙතනින් ගිහින් වැඩි වෙලාවක් වෙන්න විදියක් නැහැ. ලූපින් කෙනෙක් විශේෂත්වයක් තමයි මිත්‍රවරුනි ඔහු අහුවෙයි කියලා අපිට හිතෙන හැම වතාවකම ඔහු මොකක් හරි උපායක් කළා පැනලා යන එක. මෙතන වටපිට කට්ටිය පරීක්ෂා කරනකොට කැප්ටන්ට සැකසහිත දොරටුවක් වගේ දෙයක් හම්බ වෙනවා. අනතුරුව මේක පැත්තට කරලා බැලුවාම තමයි කට්ටිය ගැස් උඩ යන්නේ. දැන් ඉතින් වෙන මොනවා කියලා කරන්නද? උමම් මාර්කට් ඇතුල් වෙනවා හැරෙන්න. මේ දෙන්න මේ විදිහට උමම් මාර්කට් ඇතුල් වෙද්දී කතාවේ ෆ්‍රේම් එක කට් වෙනවා යූසෆ්ට. යූසෆ් අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට එසෑන් ගැන ලියපු තවත් බ්ලොග් එකක් හම්බ වෙනවා. මේකේ කමෙන්ට් බලනකොට තමයි සාමාන්‍ය කමෙන්ට් අතර තියෙන ටිකක් වෙනස් විදිහේ කමෙන්ට් එකක් ඔහු දකින්නේ. ඉතින් යූසෆ්ට තේරෙනවා මේක එසෑන්ගෙන් පණිවිඩයක් කියන වගේ. අනතුරු ඔහු මේ රහස් කේතය පරිවර්තනය කරන්න පටන් ගන්නවා. මේ අකුරු ටික නිවැරදිව ගලපගත්තාම ඒකෙන් කියවෙන්නේ අර මං ඔයාලට මතක තියාගන්න කියපු යුදෙව් ලාම්පුව ගැනයි. යූසෆ්ටත් මතක් වෙනවා ඒක තමන්ගේ අතරම ගත්ත නේද කියන වගේ. ඉතින් ඔහු දැන් මේ ඉක්මනටම යන්නේ සාක්ෂි ගබඩා කරලා තියෙන කාමරය වෙතටයි. මේ අතරවාරයේ මේ දෙන්න උමම් මාර්ගයේ ඔස්සේ අපරාධකරුවන්ව සොයමින් දිගින් දිගටම ගමන් කරනවා. මං හිතන්නේ ඒ කාලේ මිනිස්සුන්ව මරලා මේ උමම් මාර්ග වලට කොහෙද ගෙනත් දාලා තියෙන්නේ. ඇයි හැම තැනම ඇටකටු. මේ දෙන්න උමම් මාර්ගයේ ඔස්සේ දිගින් දිගටම හොයමින් එනකොට මේ දෙන්නට කට්ටියක් මුණ ගැහෙනවා. ළමයි වගේකට උමන් මාර්ගය ගැන පෙන්වන්නව පිරිසක් තමයි මෙතන ඉන්නේ. ඉතින් පොලිසියෙන් මේ කෙනාට ඉක්මනටම අණ කරනවා ආය කාටවත් උමන් මාර්ගයට ඇතුල් වෙන්න අවසර ලබා දෙන්න එපා කියලා. ඉතින් උමන් මාර්ගයේ මේ විදිහට සම්පූර්ණයෙන්ම වැහෙනකොට අර එදා අපි දැකපු ගැහණු කෙනා තාමත් මේ ස්ථානයේම තමයි වැඩ කරන්නේ. අපේ යාළුවෝ දෙන්න දැන් මේ ගොඩක් වෙලා තිස්සේ ඉඳන් ඇවිදගෙන යන්නේ කාටවත් හොයාගන්න බැරි රාසිගත උමන් මාර්ගයක් වෙතටයි. දෙකොල්ලම මේ විදිහට දිගින් දිගටම එක මාර්ගය ඔස්සේ ගමන් කරනවා. ඉක්මන් කරන්න. එයාලා දැන් ළඟින් ඇත්තේ. කොහමද මේ විදිහට ආවට පස්සේ යාළුවෝ දෙන්න එක තැනක නතර වෙනවා. අනතුරු එතනින් ওই විදිහට උඩට නැගලා මේ ස්ථානයේ තියෙන ගල් වගේක් ඉවත් කරනවා. මං හිතන්නේ මේක රාසිගත උමන් මාර්ගයක් වෙන්න ඕනි. ඉතින් මෙයාලට මේක හම්බ වෙන්නේ නැත්තේ කොහොමද? අපි දැන් ඒක බලමු. එදා අතීතයේ යාළුවෝ දෙන්න උමන් ගවේෂණයේදී තමයි අහම්බෙන් මෙයාලට මේ රහසිගත උමම් මාර්ගය හම්බ වෙලා තියෙන්නේ. කවුද හිතන්නේ ඉතින් එදා දවසේ හොයාගත්ත එක අද දවසේ මෙච්චර ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් මේ රහසිගත උමම් මාර්ගයේ දිගේ අපේ යාළුවෝ දෙන්න උඩට ගමන් කරද්දී කැප්ටන්ටයි සෝෆියාටයි මේ තැන මග ඇරෙනවා. එදා අතීතයේ යාළුවෝ දෙන්න උඩට ආපු තැනින්ම අද වර්තමානයේ දෙන්න මේ විදිහට උඩට එනවා. මධ්‍යම චතුරස්‍රයේ ඉඳලා සෑහෙන දුරකින් තමයි මේ දෙන්න මේ මතුවලා තියෙන්නේ. ඉතින් එදා ඒ අතීතයේ හොයාගත්ත දේ අද දවසේ මෙයාලගේ පලා යෑමේ මාර්ගය බවට පත් වුණා. දෙන්න මෙතනින් විසිරලා යද්දී එසෑන් ලියුම් කවරයක් දීලා කියනවා මේක අර තඹකොණ්ඩේ තියෙන ගෑනු කෙනාට කියලා. ඉතින් ආයෙත් මධ්‍යම චතුරස්‍රය වෙතට ආව බෙන්ජමින් අර ගෑනු කෙනාව මුණ කැහිලා ලියුම් කවරයක් දෙනකමන් ස්තුතියි කියලා කියනවා. ඉතින් මේක විවෘත කළ බලද්දී අර පොරොන්දු වෙච්ච සිතියම් වගේම දියමන්තියකුත් ඇය වෙනුවෙන් තියෙනවා. කතාවේ ෆ්‍රේම් එක එතනින් ආයෙත් කට් වෙන යූසෆ්ට. යූසෆ් කලබලෙම අර සාක්ෂාතරේ හොයනකොට යුදෙව් පහන උට හම්බ වෙනවා. මේ අතරවාරේ ඩුමෝන් ගින් අපේ පෙළරිගෙන මුණ කැහිලා කියනවා එසෑන්ගේ නිවසේ තිබ්බ සාක්ෂි ඔක්කොම කාටවත් ගන්න බැරි වෙන්න දාලායි තියෙන්නේ කියලා. ඒවා ඉතින් සුරංගනා කතා මහත්තයෝ. මේ යුදෙව් පහන ඉටිපන්තන් අතර බලනකොට එක ඉටිපන්දමක් අස්සේ මොකක් හරි තියෙනවා. යූසෆ් දකිනවා. ඒක කඩලා බැලුවාම ඒක ඇතුලේ තියෙන කුඩා පෙන් ඩ්‍රයිව් එකක්. හැම දෙයක්ම දැන් එයාලගේ වාසියට වෙනවා කියලා හිතාගෙන පෙලග්‍රීන් දැන් ගොඩක් සතුටින් ඉන්නේ. ඒ දැන් තමයි ඇත්තම සෙල්ලම් ටික පටන් ගන්න. ඉතින් අර පෙන් ඩ්‍රයිව් එක ගාලා බැලුවාම හිතා ගන්නවත් බැරි විදිහේ සාක්ෂි ගොඩක් යූසෆ්ට හම්බ වෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ අපේ ප්‍රසංගයට සහභාගී වෙන එක විතරයි. ප්‍රසංගය ඉවර වෙනකොට මං ගානට පොහසත් වෙලා ඉදී.
කතාවේ ෆ්‍රේම් එකත් කට් වෙන අපේ යාළුවෝ දෙන්නට. මං හිතුවේ මේ පාට නම් අපි අහුණාමයි කියලා. ඒ වුණත් අපි තාමත් මේ ඉන්නේ. 1911 දී චාර්ලට් අර්සෙන් ලූපෙන් වෙනුවෙන් කරපු පළමු වේදිකා නාට්‍ය රඟ දැක්කුවා. එතකොට හෙට එන්නේ අපේ දවස. ඒක තමයි අපේ අන්තිම ෂෝ එක. ඉතින් මිත්‍රවරුනි හෙට දවසේ ලොකු දේවල් ගොඩාක් සිද්ධ වෙන්න තියෙනවා. ඒ මොනවද කියලා ඔයාලට දැනගන්න ඕනි නම් මේ සීසන් එකේ අවසාන කොටසත් කියනකම් ඔයාලට රැඳී ඉන්න සිද්ධ වෙනවා. එතකම් මතකතෝ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. එසේනම් මිත්‍රවරුනි ලූපින් දෙවෙනි සීසන් එකේ අවසාන කොටසින් හමු වෙන බලාපොරොත්තුෙන් මං අතට සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා.